බහුතරයක් කැපවීම Welcome to our YouTube channel. අපි හදන්නේ අපේ anniversary එකයි පොසොන් එකයි දෙකම අල්ලලා ඉතින් වන්නලි සෑයේ ශ්‍රී මංගෝති. සෑයේ ශ්‍රී මංගෝති ඊට පස්සේ රැට අර තුපාරාමිත් එක පිටිපස්සෙන් තියෙන මොකද දැයි නම් මතක නෑ ඒක කියන්නම් දැන් පාට මුල දෙන්න. ඒ ටික තමයි බලන්න යන්නේ. මේ vlog එකෙන් අරන් යන්නේ ඒකේ වීඩියෝ එක. මට පේන්නේ අර පාර ළඟයි. ඒ දන්න මේ මෙතන මේ වටයන්න පෙන්නන්නේ. ඔව් ඔව්. අරක කෙලින්ම ගියා දකුණට දැම්මා. ඔව්. යනකම් මම ඉන්නේ. අපි දැන් ඉන්නේ ශ්‍රී මහා බෝධියට යන තැන. අපි යනවා දැන් මල් ගන්න. මල් ගන්න යනවා කිව්වට ඉස්සලාම හම්බුනේ හෙළබොජුන්හල. ඒක දැක්කහම යන්න ඕනේ කියලා හිතිච්ච නිසා අපි දැන් ඒක ඇතුළට ගියා. ඉතින් ඒක ඇතුළේ පොඩි රවුමක් ඇවිදලා අපි දෙන්නට ඒ වෙලාවට කන්න හොඳයි කියලා හිතිච්ච දෙයක් අරගෙන අපි දෙන්න ඒක කාලා තමයි මල් ගන්න ගියේ. මෙතන අපි ගත්ත ඒවා මම නම් කෑවේ ෆෑන් කේක් එකක් විතරයි. අයියා ගත්ත ෆෑන් කේක් එකයි කට්ලට් එකයි අපි දෙන බීම දෙකක් ගත්තා. ඒක මාරම රසයි. ඒක රහයි. ඉතින් අපි ඊට පස්සේ තමයි මල් ගන්න ගියේ. මල් ටිකක් පොඩි වෙන්නාද දැන් මල් අර අපි යනවා ශ්‍රී මහා බෝධි. ඒ ගිහිල්ලා එතනින් වන්නලි සෑයට සරපු තියලා යන්නේ අය. ඊට පස්සේ අපි සරපු තියලා එතනින් ඇතුළට ගියා. හරිද? මම බෝලින්ග හරියට ලස්සනට අපි ශ්‍රී මහා බෝධිය නම් වැන්දා. දැන් රුවන්වැලි සෑයට යන්න හදන ආගින්ද. දැන් ගිහලා වැඳිමු. ඊට පස්සේ හඳ තියන මාවනේ පෙන්න. යන්නකෝ. ඉතින් ශ්‍රී මහා බෝධිය වැඳලා ඉවර වෙලා අපි එළියට ආව පහන් පත්තු කරන්න. පහන් පත්තු කරලා ඉවර වෙලා ඊළඟට අපි යනවා රුවන්වැලි සෑය පැත්තට.
එච්චරයි. අරුවන් පතවගත කිරීම අනුවන් කාලයේදී සිදු වෙනවා. ඉතින් ඒ පින්කම් වලට සහ සම්බන්ධ වෙමින් තව තවත් පින්කම් සිදු කරගෙන සිංදු දෙන්නේ වෙනම කල්. ඉතින් දැන් ඔයාලා බලනවා ඇති රුවන්වැලි සෑයට යන්න නැතුව අපි දෙන්නම රුවන්වැලි සෑය පාස් කරගෙන කොහෙද යන්නේ කියලා. ඔයාලා දකින්න ඇතිනේ රුවන්වැලි සෑය ඉස්සරහා පහන් පූජාවක් ලෑස්ති කරලා තිබ්බා. ඉතින් අපි දෙන්නට හිතුණා පහන් පූජාවට ඉඳලම රුවන්වැලි සෑය වැන්දනම් හොඳයි කියලා. ඉතින් ඊට පස්සේ අපි දෙන්න ගියේ රුවන්වැලි සෑයට පිටිපස්සෙන් තියෙන අබේ වැව ගාවට. අපි ගියපු ටයිම් එක නම් හරිම ලස්සනයි. හැබැයි තවත් චුට්ටකට කලින් යන්න තිබ්බනම් ඊටත් වැඩිය මාරම ලස්සනයි මේ ප්ලේස් එක. ඔයාලත් බලන්නකෝ කැම්පස් එකේ යාළුවොත් එක්ක රුවන්වැලි සෑය වඳින්න එන හැම දවසෙම අපි කට්ටිය මෙතනට එනවා. ඉතින් ඒ හින්දා තමයි මම අද අයියවත් එක්කගෙන මෙතනට ආවේ. ඉතින් ටිකක් රෑ වෙනකම් වැව ගාවට වෙලා හිටපු අපි දෙන්න ආයේ එන්න හදනකොට අයිස්ක්‍රීම් දන්සලක් හම්බ වුණා. අයිස්ක්‍රීම් කකා ඉන්නකොට අපි දෙන්නට දකින්න හම්බුණා මෙන්න මේ වගේ ලස්සන මල්වෙඩි සංදර්ශනයක්. ඉතින් ඒ මල්වෙඩි සංදර්ශනය බලලා ඉවර වෙලා අපි දෙන්න ඊළඟට ගියේ රුවන්වැලි සෑය වඳින්න. ඉතින් මගේ ජීවිතේ මම රුවන්වැලි සෑයට ඇවිත් තියෙන හැම දවසක්ම ගත්තාම මේ දවස මට ගොඩක් විශේෂයි. මට විතරක් නෙවෙයි අයියටත් එහෙම තමයි. මොකද මේ ඇවිල්ලා පොසොන් කිට්ටුවම දවසක්. ඒ කියන්නේ පොසොන් එකට දවස් 2කට කලින් විතර දවසක්. ඒ වගේම අපේ ඇනිවර්සරි එකටත් කිට්ටුම දවසක්. ඉතින් අපේ හිතේ තිබුණ විදිහටම රුවන්වැලි සෑය වැඳලා අපි දෙන්න එතන ටිකක් වෙලා ඉඳලා තමයි අපි දෙන්න එන්න ආවේ. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාලටත් හිතෙනවා ඇති බුදු අම්මෝ ඉන්න සෙනඟ ගොඩ කියලා. මටත් මෙතනට ගියාපුවාම ඒ විදිහටම තමයි හිතුනේ. මොකද මේ පොසොන් දවස නෙවෙයි. ඊට කලින් ඒ වුණාට එදා පොසොන් වලට වගේම මුළු මළුව පිරෙන්නම සෙනඟ හිටියා.
ඉතින් ඒ විදිහට ඒ දවස ඉවර වුණා. ඉතින් මේ මිහිඳු පෙරහැර මිහින්තලයේ මිහිඳු පෙරහැර බලන්න අපි කට්ටිය එකතු වුණේ කැම්පස් එකේ ඉස්සරහට. Moreover, this event fosters community spirit and national pride. It brings together people. ඉතින් ඔන්න ඊළඟට ගියේ මම කවදාවත් ගිහින් නැති ගමනක්. ඒ කියන්නේ මිහින්තලේ ස්ටේෂන් එකේ ඉඳන් අනුරාධපුරේ ස්ටේෂන් එකට ට්‍රේන් එකකින් යන්න තමයි මේ හදන්නේ. ඉතින් හැම අවුරුද්දකම පොසොන් කාලෙට දවස් 3ක් මේ වගේ යන්න පුළුවන් කියන්න ඕනම දෙයක් තමයි මේකේ ගමන් වාරවලට ටිකට් ගන්න ඕනේ නෑ. ඒ කියන්නේ ටිකට් ෆ්‍රී හම්බෙන්නේ. අපි සල්ලි දීලා ගන්න ඕනේ නෑ. ඉතින් මමයි අයියයි මගේ කැම්පස් එකේ යාළුවෝ 3 දෙනෙකුයි තව අයියාගේ යාළුවෝ දෙන්නෙකුයි අපි කට්ටිය තමයි මේ විදිහට ට්‍රේන් එකේ ගියේ. වෙලාව පාන්දර 12:40යි. ඒ වෙලාව වෙනකොට හරියටම ට්‍රේන් එක ඇද්දුවා. ඒ වගේම පැය භාගයක් විතර යද්දි තමයි අපිට අනුරාධපුරයට එන්න හම්බුනේ. ඉතින් මේ vlog එක මේ විදිහට ඉවර වෙනවා. එහෙනම් තවත් අලුත් vlog එකකින් හම්බෙමු.